Hi friends, welcome to my kitchen wife Asa Sinhala. ඔයාලගේ ගෙදරට ඕනි වෙන හෝම්මේඩ් පියෝ මසාලාස් ඔක්කොම කසා ප්‍රොඩක්ට්ස් එකකින් ඕඩර් කරගන්න පුළුවන්. කුළු බඩු විතරක් නෙමෙයි බිරියානි මසාලා, සත්තු මව් කියන හෙල්ත් මික්ස්, ඊට පස්සේ හෙයාර් ඔයිල්, 100% natural මංජිස්තා සෝපුත් අපෙන් ඔයාලට ගන්න පුළුවන්. ඕඩර්ස් ටික ප්ලේස් කරන්න මේ WhatsApp නම්බර එකට මැසේජ් එකක් දාගන්න පුළුවන්. කුරුණෑගල කොළඹ ඉන්න අයට මේ ස්ටෝර්ස් වලින් අවයිලබල්. මේ දවස්වල නම් හොඳටම වැස්ස වහිනවානේ. මේ කාලේ නම් ක්ලයිමට් ගැන කතා කරන්න නැහැ. මොකද මේ මාර වෙනස් වෙලානේ. දැන් ආච්චිලගෙන් අහපුවම යාලා කියනවා ඉස්සර කාලේ නම් මෙහෙම නෑ, මේ කාලේ වැස්ස තමා, නැත්තම් මේ කාලා අවුව ඒ වගේ කියනවා. හැබැයි මේ කාලේ නම් ක්ලයිමට් ගැන මොනවත් ඇකියුරේට් විදිහට කියන්න බෑ. ක්ලයිමට් විතරක් නෙමෙයි මේ කාලේ නිකන් අමුතු කාලයක්නේ. මොකද මේ මොනවත් අපිට කියන්න බෑ. හෙට මේක වෙයි, ඊට පස්සේ මේක වෙයි කියලා. අනාගතේ මොනවද වෙයි කියලා කියන්න බෑ. ඒ තරමට වෙනස් වෙලා. දෙයියෝ තමයි ඉතින් මොනවත් එහෙම ගොඩාක් එහෙම ඇක්සිඩන්ට් මේ වැස්ස හින්දා මම කියනවා කාටවත් ප්‍රශ්න නැතුව එහෙමම හොඳට නෝමල් විදිහට යන්න ඕන. එහෙම කියලා මම ප්‍රේ කරනවා. අනේ මම සිංහල කතා කරනකොට ගොඩාක් දේවල් වැරදි වෙන්න පුළුවන් මගේ සිංහල. රියලි සෝරි. හැබැයි කවදාවත් එහෙම ඔයාලා කියන්නේ වැරදි කියලා. දැන් මගේ කලින් බ්ලොග්ස් වුණොත් මොනවා හරි මම දන්නේ නැහැ කියපුවාම කමෙන්ට් වලින් ඒ නම සිංහලින් ඔයාලා දානවා. මම එහෙම ගොඩාක් එහෙම වර්ඩ්ස් එහෙම ඉගෙන ගත්තා. thanks a lot ඔක්කොටම. කොහොම හරි මම කියන දේවල් ඔයාලට මේ ඔයාලා තේරුම් ගන්න ඕන. එච්චරයි මට ඕනි. වැරදි වෙනවා තමයි. ඉතින් ඒකට කියලා මම ලැජ්ජ වෙන්නේ නැහැ. මොකද මට ආසයි ලැන්ග්වේජ් එකක් ඉගෙන ගන්න. එතකොට ඒකින් වැරදි කරලා වැරදි වෙලා තමයි ඒක ඉගෙන ගන්න ඕනනේ. එක පාරට එහෙම හරියන්නේ නැහනේ. ඒ නිසා මම ආසයි ඔයාලගෙන් ඉගෙන ගන්න. මොනවා හරි වැරදි තියෙනවා නම් ඔයාලා කියලා දෙන්න. මම ඒක කරෙක්ට් කරනවා. එහෙම ගොඩාක් එහෙම කරෙක්ට් කරලා තියෙනවා මම. thanks a lot ඔක්කොටම. මේ වීඩියෝ නම් ෂූට් කරේ ඉස්කෝලේ නැති දවසකට තමයි. එතකොට මම හැදුවා ආටම රොටි. මම නම් පාන් පිටි පාවිච්චි කරන්නම නැහැ. ඒ වෙනුවට ආටම මම ගෙදරම හදලා තමයි පාවිච්චි කරනවා. ඒක කොහොමද හදන්නේ කියලාවත් මම වීඩියෝ දාලා තියෙනවා. ඕනි නම් බලන්න. සමහර රෙසිපි බලනකොටත් අහනකොටත් ආස හිතෙනවා කන්න. ඒ වගේ මට ආස හිතෙන රෙසිපි එකක් තමයි කට්ට සම්බෝලත් එක්ක පොල් රොටි. අර චූටි චූටි රොටි තියෙනවා. අපිට වැඩිය සිංහල යාළුවන්ට තමයි ඒක ගොඩාක් හොඳට හදන්න පුළුවන් නේ. මාත් හිතාගෙන ඉන්නවා මේ රෙසිපි එක ෂෙයා කරන්න ඕන කියලා. කොහොම හරි මේ මෙතඩ් එක අල්ලගෙන හදලා පර්ෆෙක්ට් විදිහට ආවොත් තමයි රෙසිපි එක ෂෙයා කරනවා මම. අද රොටි එක්ක කන්න මාළු මස් කරිය තිබ්බා ඊයේ රෑ හදපු එක. ඒත් එක්ක බටු කරියක් තිබ්බා කිරට උයලා ඒකට කොස්සයට දාලා උයලා තිබ්බා මාර රහයි. ඔම්ලට් එකක් හැදුවා හස්බන්ඩ්ට ලන්ච් පැක් කරලා දෙන්න ඕනිනේ. එයාට කරවලත් එක්ක ඔම්ලට් කරන්න මාර ආසයි. එතකොට මේක තිබ්බා. කියුකම්බර් වලට මොනවද පිපිඤ්ඤානේ. පිපිඤ්ඤා කරියනේ. ඒකත් කිරට උයලා තිබ්බා රෑ හදපු එක තමයි. ඒකත් ගොටුකොළ සම්බෝල. ඔක්කොම දාලා පැක් කරලා මහත්තියා ගියා වැඩට. මාව ෆලෝ කරන අය ඉන්නවා මගේ ෆස්ට් වීඩියෝ ඉඳලා. යාළුට දන්නවා මේක නම් ඩබ් කරලා දානවා මගේ පරණ වීඩියෝස් ටික තමයි. දැන් නම් හස්බන්ඩ් රට ගිහිල්ලා. හැබැයි මුල ඉඳලා මාව දැනගන්න ඕනි ඔයාලා හරියටම කියලා තමයි මගේ පරණ වීඩියෝස් ඉඳලා මම ඩබ් කරලා දානවා. මහත්තියයි මාය එකතු වෙලා ඉරිදා දවස්වල වගේ මේ වත්ත වැඩ සුද්ධ කරන වැඩ ඒ වගේ කරනවා. එතකොට එහෙම කරලා ඉතුරු වෙච්ච වැඩ ටිකක් තිබ්බා වත්තේ. ඒක තමයි කරමු කියලා ඒ වැඩ ටික කරගෙන යනවා. ඒ කියන්නේ අර තනකොළ එහෙම අයින් කරන වැඩ ඒ වගේ තමයි. සමහර පැල වර්ග තියෙනවා බටු ඒ වගේ පරණ පැල ටිකක්. ඕ අයින් කරලා අලුත් පෙළ හිටවන්න ඕන. ඒ වැඩ ටික තමයි දැන් කරගෙන යන්න ඕන කියලා පුළුවන් විදිහට කරමු කියලා තමයි කරගෙන යනවා. ඒත් එක්ක පොඩි ස්ටෝරි එකක් ඔයාලත් එක්ක ෂෙයා කරන්න ඕන. මම නම් දාලා තියෙනවා ඇති ඔව් බ්ලොග් එකක් දාලා තියෙනවා.
මගේ ලවබල් සබස්ක්‍රයිබර්ස් මගින් ෂෙයා කරන අර ඩීටේල්ස් ටික තමයි ඔයාලට මම කියනවා ස්ටෝරි විදිහට. එයාලගෙන් මම පර්මිෂන් ගන්නවා මේක මම කියන්නද කියලා. එතකොට ඒක සමහර අයට සමහර එක්කෙනෙක්ට හරි ඒක මොටිවේෂන් විදිහට වෙන්න පුළුවන් කියලා තමයි මේ ටික මම ෂෙයා කරනවා, වෙන මොනවත් නැහැ. ඒකින් මම කියලා තිබ්බා කළු නිසා එහෙම කසාද බඳින්නේ නැහැ කියලා කතාවක් කිව්වනේ. ඒ වගේ කතාවක් තමයි කිව්වා. එයාට මේ මගේ සබස්ක්‍රයිබර් කෙනෙක් තමයි කිව්වා, දෙමළ සබස්ක්‍රයිබර් කෙනෙක්. එයා කිව්වා එයාගේ ඇස්වල මොනවද ප්‍රශ්න තියෙනවා කියලා. ડોක්ටර්ස්ලා එයාට ස්පෙක්ස් අදින්න දුන්නලු. ඒ ග්ලාස් එක ගොඩාක් එහෙම ලොකුයිලු. ඒ කියන ඝනකම ගොඩාක් ලොකුවෙන් තියෙන ස්පෙක්ට් එකක් තමයි දුන්නලු. ඒ තරමට එයාගේ ඇස් දෙක දුර්වල වෙලා මොනවද ප්‍රශ්න හින්දා කියලා කිව්වා. ඊට පස්සේ ස්පෙක්ස් දකින්නකොටම එයාගේ කසාද එහෙම නතර වෙනවලු. එපා කියනවලු කට්ටිය. මේ වගේ ස්පෙක්ස් එකක් අඳිනවා මෙයාගේ ඇස්වල ලොකු ප්‍රශ්නයක් ඇති. ඒ වගේ කතාවකුත් කියනවලු. ඊට පස්සේ එයා මොනවද ගණන් ගත්තේ නැල්ලු. නිකන් ප්‍රේ කරලා කොහොම හරි දෙයියෝ මට කවදාවත් මට නරක වැඩ එහෙම කරන්නේ නැහැ කියලා විශ්වාස කරලා එයා එයාගේ පාඩුවෙන් ප්‍රේ කරගෙන එයාගේ වැඩ ටික කරගෙන ගියාලු. ඊට පස්සේ දැන් කසාද වැඳලා ඉන්නේ ලෙක්චර් කෙනෙක්ව. එයා කියනවා පාකිස්තාන ඉඳලා ආපු ලෙක්චර් කෙනෙක් මාව දැන් මැරි කරලා මම සතුටින් ජීවත් වෙනවා අක්කා. මේක ඔයා කියන්නේ. එයා කිව්වා මට වීඩියෝස් වලින් කියන්න. මොකද සමහර ගැහැණු ළමයි ඉන්නවා එයාලම හිතාගෙන ඉන්නවා ඉන්සෙකියුර් විදිහට හිතාගෙන ඉන්නවා. ඒ වගේ ළමයින්ට මේක මොටිවේෂනල් ස්ටෝරි එකක් වෙන්න පුළුවන් කියලා ෂෙයා කරන්න අක්කා කියලාම කිව්වා. එතකොට මාර සතුටින් මට අපේ වැරදි මොනවත් නැත්තම් අපේ ෆීචර්ස් ගැන, අපේ බොඩි ගැන, අපේ කලර් ගැන අපි විශ්වාස කරන්න ඕන මේක තමයි බෙස්ට්, ලෝකේ බෙස්ට් අයිස් තියන්නේ මට, ලස්සන තියෙනවා මට කියලා අපි විශ්වාස කරන්න ඕන. අනිත් අය අපි ගැන කියන නරක කමෙන්ට්ස් ටික අපි විශ්වාස කරනකම් අපිට මොනවත් කරන්න බෑ. ඒකට ඒ නරක කමෙන්ට් එකට අපි තමයි ඒක ඇඟට දාගෙන ඒ ගැන කල්පනා කරගෙන අපේ ජීවිත විනාශ කරනවනේ. එහෙම කරන්න එපා. ඔයාලගේ වැරදි නැත්තම් ඔයාලගේ වැඩ ටික කරගෙන ඔහේ පාඩුවෙන් යන්න. එතකොට ඔක්කොම හරියයිනේ. දැන් ගොඩාක් දේවල් එහෙම මේ සමාජය, මේ සොසයිටි එක දාන්නේ, ඒ කියන්නේ වැරදි පැත්ත දාන්නේ ගැහණුන්ටනේ. ඒකයි මම කියන්නේ. ඒක අපිත් ඇක්සෙප්ට් කරලා දැන් හුරු වෙලා. ඔව් මගේ වැරදි තමා. ඔව් මේක කරන්න ඕනේ මම. ඒ වගේ අපි හිතෙනවානේ. ඒ නිසා තමයි ගොඩාක් දේවල් එහෙම වෙනවා. ඒ නිසා එහෙම අපේ වැරදි නැත්තම්, අපේ වැරදි නම් ඒක අනිවාර්යයෙන්ම ඇක්සෙප්ට් කරන්න ඕන. හැබැයි වැරදි නැත්තම් ඒ ගැන ගණන් ගන්න එපා. ඔයාලගේ වැඩ ටික කරගෙන එහෙම යන්න ඉතින්. කොහොම හරි මගේ සිංහලින් මම කිව්වා, නිකන් මොටිවේෂනල් විදිහට කිව්වා. මේක ඔයාලට තේරෙනවා ඇති කියලා හිතෙනවා. අනේ කතාව වැඩි වුණානේ. දැන් වීඩියෝ එකට යමු නේද? දැන් අබ කියන්නේ මාර රස පළතුරුවක් තමයි. හැබැයි ඒකෙන් ෆයිබර් නැහැ. ෆයිබර් කියනවට සිංහලින් මොනවද කියන්නේ කියලා ඇත්තටම මම දන්නේ නැහැ. පුළුවන් නම් කමෙන්ට් එකකින් දාන්න ෆයිබර් වලට මොනවද සිංහලින් කියනවා කියලා. එතකොට හැමදාම ඔය ආඹ කනවා නම් ඒත් එක්ක ෆයිබර් තියෙන ෆෘට් එකක් එකතු කරගන්න. මම නම් අද ගුආවා එකතු කරා, පේර එකතු කරා. පේර ගෙඩියක් කියන්නේ මාර ෆයිබර් තියෙන පළතුරුවක්නේ. ඒ නිසා ඕක චූටියට කපලා ළමයින්ටත් දීලා මාත් ගත්තා. බුක් එකක් කන ගමන් එහෙම කියවන්න පුළුවන්නේ. අනේ මම කලින් කියලා තියෙනවා ඇති. කියවීමට මම මාර ආසයි කියලා. ඒකින් අර පරණ කාල කතාව එහෙම කියවන්න මට මාර ආසයි. ඒ කියන්නේ රජතුමා, ඒ කාලේ යාළගේ කතාව, ඒ වගේ කියවන්න මාර ආසයි මට. මම නම් සිංහල ඔතර්ස්ලා දන්නේ නැහැ. හැබැයි දෙමළින් සමහර ඔතර්ස්ලා ඉන්නවා මාර. ඉතින් කියවනකොට ඒ තැනටම අපිව අරන් යනවා යාලා. ඒ වගේ මාර විදිහට ලියනවා. සිංහලින් නම් මම දන්නේ නැහැ. එහෙම කවුරු හරි ඉන්නවා නම් කමෙන්ට් එකකින් දාන්න. පුළුවන් නම් මම කියවන්නම් යාළගේ බුක්ස් ටික. පුළුවන් විදිහට. මේක තමයි මගේ ලූණු, ඊට පස්සේ සුදු ලූණු වගේ දාලා තියෙන කූඩයක්. මේකට කූඩයක්ද කියන්නේ? අනේ මම දන්නේ නැහැ. රැක් එකක් වගේනේ. අර මොනවද වලින් මේක ඔතනවා කියලාවත් දන්නේ නැහැ. අනේ සෝරි මේකින් අර චූටි අර කණුවක් නෙමෙයි ඒක. චූටි ඉන්සෙක්ට් එකක් වගේ.
එයා ඇවිල්ලා කනවා. ඒ නිසා අර පොඩි පොඩි කෑලි වගේ එහෙම වැටෙනවා. ඊට පස්සේ මගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් කිව්වා මේකට මොන හරි පේන්ට් ස්ප්‍රේ කරාම ඒක නැති වෙනවා කියලා. ඒකට තමයි ස්ප්‍රේ කරා බලමු කියලා ස්ප්‍රේ කරලා එහෙම අවුවෙන් තියලා තමයි මොනවද මගේ හෙයා ඔයිල් එකට මේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික ලෑස්ති කරනවා. මොකද මාෂාලා කියලා මගේ හෙයා ඔයිල් එකට මාර ඩිමෑන්ඩ් එකක් තියෙනවා. ගොඩාක් අය පාවිච්චි කරලා කියනවා මේක ඇෆෙක්ටිව් කියලා. එයාලට රිසල්ට්ස් පෙන්නනවා කියලා කියනවා. ඒ නිසා තමයි ඒ වැඩ ටික කරගෙන යනවා. මගේ හෙයා ඔයිල් බෙනිෆිට්ස් ටික ඔයාලට කියන්නම්. මේක නම් මාර හොඳයි. දැන් ගොඩාක් කොණ්ඩ යන අයට හොඳයි. ඊට පස්සේ මේක දැම්මට පස්සේ ඔයාලට චුටි චුටි බේබි හෙයා කියනවනේ. ඒක ගොඩාක් එනවා. කොණ්ඩ කළු වෙනවා. ඊට පස්සේ සුදු වෙනවනේ. අඩු වයසකින් සුදු වෙනවනේ සමහර අයගේ හෙයා. ඒ වගේ ඒක ගොඩාක් අඩු වෙනවා. ඒ වගේ කොණ්ඩ ප්‍රශ්න ඔක්කොටම වගේ හොඳයි. පුළුවන් නම් ඔයාලට පාවිච්චි කරලා බලන්න පුළුවන්. නැති වුණත් ඔයාලගේ කිරි අම්මලා ගාව අත්තම්මලා ගාව අහපුවම එයාලා කියනවා මේ ටික තමයි දානවා කියලා. ඒ වගේ ගෙදර හදලා ඊට පස්සේ ඔයාලට පාවිච්චි කරන්නත් පුළුවන්. පුළුවන් නම් try කරලා බලන්න මේ WhatsApp number එකට message එකක් දාලා. අනේ මම මෙහෙම මයික් එක අල්ලගෙන කතා කරනකොටමයි මට මෙහෙම පැටලෙනවා. නැත්තම් අතු දානකොට නැත්තම් මොන හරි වැඩ එහෙම කරනකොට මම ප්‍රැක්ටිස් කරනවා සිංහලෙන් මේ වගේ කතා කරන්න ඕනේ කියලා එහෙම ප්‍රැක්ටිස් කරනවා. ඒ වගේ කරනකොට මාර ෆ්ලුවන්ට් විදියට මට සිංහල එනවා. ඒකකොට මයික් එක අල්ලගෙන ඒක කියන්න පටන් ගත්තොත් අන්න පැටලෙනවා. එහෙම තමයි ඉතින් නේද? හරි බලමු. තව චුට්ටක් එහෙම ප්‍රැක්ටිස් කරනකොට හරියයි කියලා හිතෙනවා. කොහොමද මගේ සිංහල දැන් දියුණු වෙලාද නැද්ද කියලා පුළුවන් නම් කමෙන්ට් එකට දාන්න. අද නම් ඔයාලට දැන් මෙහෙමයි මගේ රෙසිපීස් ටික මගේ ළමයින්ට දෙන රෙසිපීස් ටික තමයි ඔයාලත් එක්කත් මම ෂෙයා කරනවා. මගේ ළමයින්ට ඒක දෙන්න මට කැමති නැත්තම් ඒ කියන්නේ ඒක හෙල්දි විදිහට නැත්තම් කවදාවත් ඔයාලටත් මම ෂෙයා කරන්නේ නැහැ. දැන් මේ කාලේ තියෙන ෆාස්ට් ෆුඩ් එහෙමත් මම ළමයින්ට දෙනකොට ඒක හෙල්දි වර්ෂන් විදිහට චේන්ජ් කරලා තමයි දානවා. ඒ රෙසිපීස් ටික තමයි ඔයාලත් එක්කත් මම ෂෙයා කරනවා. ඒ වගේ හෙල්දි ඩේට් බිස්කට් එකක් තමයි අද මම හදනවා. මේකට මම රුලන් එකතු කරනවා ඒත් එක්ක ආටා පිටි තමයි මම පාවිච්චි කරන්නේ. ඔයාලට ඒ වෙනුවට පාන් පිටි පාවිච්චි කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ දැන් ස්ක්‍රීන් එකකින් දාලා තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ඔක්කොම දාලා ඩෝ එකක් විදිහට මේක මික්ස් කරලා තියාගන්න. අද නම් කරන්න යන්නේ ඩේට් බිස්කට්ස් ටික මේ වගේ හදලා හොඳ එයාටයිට් කන්ටේනර් එකට දාලා තිබ්බොත් ළමයි අහනකොට ඔයාලට දෙන්න පුළුවන්. මොකද මේ දවස්වල බිස්කට් කියන්නේ මාර මිල වැඩි, ගණන් වැඩි. ඊට අමතරව ඒකින් තියන්නේ පාන් පිටි ඊට පස්සේ සීනි විතරයි වෙන මොනවත් නැහැනේ. ඒ නිසා මේ වගේ ඩේට්ස් දාලා සීනි එහෙම අඩු කරලා ගෙදරින් හදලා තියාගන්න. එතකොට ළමයි බඩගිනි කියනකොට ඔයාලට දෙන්න පුළුවන් නේ. try කරලා බලන්න. ඔක්කොම ඉන්ග්‍රීඩියන්ට්ස් ටික මික්ස් කරගෙන දැන් මේකට එකතු කරගන්න ඕන කිරි. පිටි කිරි හරි, එල කිරි හරි මොනවත් ෆ්‍රෙෂ් මිල්ක් ඒ වගේ පාවිච්චි කරගන්න පුළුවන්. මේකට රුලන් එකතු කරානේ. එතකොට මේකට මේ වගේ මික්ස් කරනකොටත් ඒක හොඳටම මේ වගේ සොෆ්ට් ඩෝ විදිහට එනවා. ඊට පස්සේ දැන් මම පෙන්නනවා වගේ බිස්කට් එක හදාගන්න පුළුවන්. ඩිසයින්ස් එහෙම ඔයාලගේ කැමැත්ත තමයි. ඔයාලා කැමැති විදිහට මේ බිස්කට්ස් ටික හදාගන්න පුළුවන්. මේ වගේ ස්වීට්ස් ටික ඔයාලා ගෙදර හදනකොට බෙනිෆිට් එකක් තමයි ළමයින්ට දෙනකොට සීනි ගොඩාක් අඩු කරලා එහෙම දීලා පුරුදු කරන්න පුළුවන්. දැන් ස්ටෝර්ස් වලින් කඩේ වලින් ගන්නකොට මාර විදිහට සීනි දාලා තියෙනවනේ. එතකොට ළමයි ඒකට හුරු වෙනවනේ. ඒ වගේ දැන් සීනි, ලුණු ඊට පස්සේ සැර තුනම අඩු කරලම ළමයිව පුරුදු කර එයාලට දෙන ලොකු ඇසෙට් එකක් වගේ. ඒ කියන්නේ ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් වගේ. නේද? එයාලා හෙල්දි විදිහට හිටියොත් තමයි අපේ ජීවිතේ අපිට සැටිස්ෆැක්ෂන් එකක් ලැබෙන්නේ. ඒ නිසා කෑම වලින් එයාලව පරිස්සම් කරගන්න ඕනේ. ඒ වගේ චුට්ටක් try කරලා බලන්න. ඊට පස්සේ මේක හොඳ golden brown color වෙනකන් බේක් කරලා ගන්න ඕන. දැන් oven එකට බලනකොට අර රස්න සෙල්සියස් ගාන ඊට පස්සේ ටයිමින් මේ වගේ වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා මම නම් කියන්නේ බේක් කරනකොට මම නම් ටයිමින් බලන්නව නැහැ. ඒ රන්වන් පාට වෙනකොට එහෙම තමයි බේක් කරගෙන ගන්නවා. ඊට පස්සේ පොට් එහෙම ඔක්කොම නැති වුණාට පස්සේ තමයි මේ වගේ කන්ටේනර් එකට දාන්න ඕන. කන්ටේනර් එකට දාලා මේ වගේ වහලා තිබ්බොත් ළමයි අහනකොට දෙන්න පුළුවන්. අන්න ආයෙ වැස්ස පටන් ගත්තා. එදා දවල් කෑමට අලු කෙසෙල් හෙදුවා. අලු කෙසෙල් පොත්තු යූස් කරලා හදපු මැල්ලුමක් ඊට පස්සේ වේවුමාලු
කාලා මම නම් නිදාගන්නේ නැහැ දවල්ට. ඒ වෙලාවට තමයි මගේ එඩිටිං වැඩ ටික කරනවා නැත්නම් වෙන මොනවා හරි තියෙනවා නම් ඒක කරනවා. ඔකම කරලා ඊට පස්සේ හවස් වෙලා ටී බොනකොට තමයි අපේ බිස්කට්ස් ටික ගත්තා. මාර රහට තිබ්බා. try කරලා බලන්න. එතකොට එච්චරයිනේ කතා කර කර වීඩියෝ එන්ඩ් එකටම ආවා. මේ වීඩියෝ එක ඔයාලට යූස්ෆුල් මොනවා හරි තියයි කියලා මම හිතනවා. මොනවා හරි ඇඩ් කරන්න ඕනි නම් කියන්න මට කමෙන්ට්ස් වලින්. එච්චරයි ඉතින්. thanks for watching.